හායි යාළුවනේ කොහොමද ඉතින් මගේ මල් කෙල්ලෝ හැමෝටම සියලු දෙනාටම ඉතින් අද මම මල් සේල් එකක් නම් නෙමෙයි ඔයාලට අරගෙන ආවේ ඒක ඔයාලා දැනටමත් දන්නවනේ ඉතින් නේද එහෙනම් ඉතින් වැඩි කතා වුණේ නෑ යාළුවනේ අපි යමු අද වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා මාත් එක්ක වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ඉතින් ඕගොල්ලන්ට මම ආරාධනා කරනවා. ඉතින් එහෙනම් ඉතින් යාළුවනේ ඔයාලා දන්නවා ඇන්තූරියම් මල් කියන්නේ ගොඩක් ලොකුවට හැදෙන වර්ගයක් තියෙනවා ගොඩක් පුංචියට හැදෙන වර්ගයක් තියෙනවා. ඉතින් ගොඩක් දුරට සමහර ගස්වල මල් ගොඩාක් ලොකු වුණත් සමහර වෙලාවට තියෙනවා ඒවා ලොකු වෙන්නේ නැහැ. ඉතින් ඒකට හේතුවක් තියෙනවා. සමහරක් විට මගේ ගස්වලත් එහෙම. මම ගෙදර ලස්සනට හදන ගස්වල මේ තිපේන්නේ ඔයාලට ඒ ප්ලාන්ට්ස් ටික මගේ සමහරක් විතරයි හැබැයි මෙතන කොටසයි තියෙන්නේ. මම ඔක්කොම ගෙනාවේ නෑ. ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන නිසා මම මෙතෙන්ට අරගෙන ආවේ. ඉතින් ඒ වගේ මෙන්න මේ විදියට සමහර දැන් මීට වඩා මේ මල එහෙම මේක ගොඩ ලොකු වෙනවා. මේ මල සෑහෙන්න ලොකු වෙනවා. මේක බටර්ෆ්ලයි ඔරෙන්ජ් මලක්. ඉතින් මේක ගොඩ ලොකු වෙනවා. නමුත් මේ මල් තාම ලොකු නෑ. දැන් ගොඩාක් පරිණතයි මේ ගස්. ඒ වුණාට තාම ගොඩක් ලොකු නැහැ. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් නේ. ඒක නිසා තමයි ඉතින් මමත් ආසයිනේ නේද ඕගොල්ලොත් ආසයි ලොකුවට මල් බලන්න. ලොකු මල් තියෙනවා නම් හරිම ආසයි. ඉතින් ඒ ASCII මෙන්න මේ වගේ චූටි චූටි මල් වෙන පඳුරු දාන ලස්සන වර්ගත් ඔයාලගේ නිවසට ගෙවත්තට ඉතින් නැතුවම බෑනේ. මෙන්න මේ ප්ලාන්ට් එක මේක මේ මල දැන් සීඩ් හැදුනට වැඩක් නෑ. මේ මල පර වෙලා තියෙන්නේ. මෙයාගෙන් මම කලින් මෙයාගේ මලකින් සීඩ් අරගත්තා. ඉතින් මෙයාගේ මල ගොඩාක් ලොකු වෙනවා. තැඹිලි පාට ලස්සන මලක්. මෙන්න මේ බටර්ෆ්ලයි ඔරෙන්ජ් එක වගේ නන් නෙමෙයි. මෙයා දිගටි මලක් එන්නේ මෙයාගේ. මෙයාගේ දිගටි මලක් එන්නේ. මෙයාගේ මල වැටිලා තියෙන්නේ. කලින් මල වැටුණා. ඉතින් අවුවත් සැරයි. මම හිතනවා අවුව සැරත් මේ හැම දෙයකටම බලපානවා ඇති කියලා. ඉතින් ඔන්න යාළුවනේ ඔන්න මේ විදියට මම යටින් මෙන්න මෙහෙම තියෙන කොළ ඔන්නම කතුරක් ආධාරයෙන් මෙන්න මෙහෙම මම කපලා පේනවා නේද? කපලා මෙන්න මෙහෙම ඉවත් කර ගන්නවා. මේකට දැන් තියෙනවා කොළ අපි තව එකක් කපමු. කපලා මෙන්න මෙතන තියෙනවා මේ මලේ නටුව. ඉතින් මම ඒකත් කපනවා. ඒකත් මට අවශ්‍ය නැහැ. මෙන්න මෙතන තියෙනවා තව එකක්. ඒක මගේ කලින් මල වැටිච්ච එක. ඒකත් මම මේ විදියට කපලා අයින් කරා. හරිද යාළුවනේ? ඉතින් ඔන්න ඔය විදියට කැපුවාම මෙයාට මම කොළ 3ක් ඉතුරු කරා. 2ක් හෝ 3ක් ඉතුරු කරලා තමයි අද මම මේ වැඩේ කරලා බලන්න හදන්නේ. එතකොට මෙයාගේ අපි බලමු ඉදිරියට නේද? මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් මෙයාව නම් රීපෝට් කරන්න වෙනවා. මොකද මෙයාගේ පොට් එක ගොඩක් අබලන් තත්ත්වයක තියෙන්නේ මුල් එළියේ. පේනවනේ නේද? ඉතින් බටර්ෆ්ලයි ඔරෙන්ජ් කියන්නේ යාළුවනේ හරිම ෂෝක් මලක්. මේ බාණ්ඩ ලස්සනම මලක්. ඒ වගේම තමයි පැල ගොඩක් දානවා මේ. මේකට මාධ්‍යත් මදි. මාධ්‍ය ටිකක් ලං කරලා මාධ්‍ය ටිකක් දාලා මේකට මේ විදියට හරි ගස්සන්න ඕන අද ඉතින්. එතකොට මෙයා ඉතින් මෙයාලා අපි නෙට් හවුස් වල නෙමෙයිනේ තියන්නේ. ගෙදර ලස්සනට හදන අය තියන්නේ ගහක් යට ඒ වගේ එහෙමනේ හදන්නේ අපි නේද? ඕගොල්ලොත් එහෙමනේ. ලස්සනට හදන ඒවා ඒ විදියයි.
එතකොට මෙයාගේ වටෙන් පැල දානවා. ඒක තමයි විශේෂත්වය. මෙයා කට් කරන්නම ඕනේ නෑ පැල ගන්න. ඉතින් හරි ලස්සන මලක්, ලොකු මලක් එන්නේ. ඉතින් බලමු යාළුවනේ. මෙයාගේ මම ඔයගොල්ලන්ට පෙන්නුවේ නෑනේ නේද? මෙයාගේ මෙන්න මෙහෙම. මෙන්න මේ වගේ මල් ඔන්න දෙකක් තියෙනවා පැහැදිලිවම ලොකු දෙකක්. ලොකු මල් දෙකයි. මෙන්න බලන්න පරවෙච්ච මල. කලින්ම ආපු මල. මෙයා දැන් වැඩක් නැහැ. මම අද මෙයාවත් කපලා අයින් කරනවා. ලස්සන මල් දෙක විතරක් ඉතුරු කරලා එයාවත් අයින් කරලා මම මේකෙත් තියෙනවා කොළ දෙකක් තුනක් විතර තියෙනවා. ඔන්න මලත් අයින් කරා. ඕකේ. තව කොලේ මේ කොලෙත් අයින් කරනවා. ඒකටත් කොළ 3යි මල් 2යි වෙන්න. ඔන්න ඔය විදියට ඒකත් ලෑස්ති කරගත්තා. එතකොට මෙයා ලස්සනම ලස්සන එක්කෙනෙක්. හැබැයි මෙයාව මම අද කට් කරන්නේ නැහැ. මෙයා මේ තියෙන්නේ බොටම් කොටසක්. මෙයා බොටම් කොටසකින් ආපු පැලයක් තමයි මේ තියෙන්නේ. එතකොට ඒකේ ලස්සන මලක් හැදිලා තියෙනවා. ලොකුයි මේ බලන්න අත මගේ අතත් එක්ක ලොකුයි. ඉතින් මෙයාලගේ පැල තියෙනවා. මල් ආවහම ඉතින් ඕගොල්ලන්ට සේල් කරන්න පුළුවන්. සේල් එකට දාන්න පුළුවන් මට මේ යාගේ පැලයක්. ඉතින් මෙයාගෙත් පැල දානවා. බය වෙන්න දෙයක් නැහැ. චූටි චූටි මොටෙයි එහෙමත් වෙනවා. මම මෙයාගේ එක කොලයක්වත් කපන්න නැතුව ඉන්නත් බෑ යාළුවනේ. මෙන්න මෙයා නම් සෞතුයි. මෙයා කපලා අයින් කරන්න ඕනේ. ඉතින් මේ විදියට එයාව සුද්ධ කරගන්නවා. ඊගාවට මම මෙන්න මෙයාව ළඟට ගන්නවා. මෙයාත් බටර්ෆ්ලයි ඔරෙන්ජ් කෙනෙක්. මෙන්න බලන්න. මල මෙන්න ලස්සනයි එයාගේ මල. මේ තියෙන්නේ පරණ මලක්. ඒත් එයාව කපන්නත් හිතෙන්නේ හරි ලෝභයි නේද? මේ බලන්නකෝ අවුව සැරටත් එක්කම මෙයාලගේ කොළ පිච්චිලා ගිහිල්ලා වගේ තියෙන්නේ. පේන්නේ නැති ඔයාට යාළුවනේ. ඉතින් ඔන්න එයාගෙත් මේ වගේ පරණ කොළ කීපයක් මම කපලා ඉවත් කරනවා. හරිද? එහෙම කරන්නේ බලමු අපි ඉතින් නේද? ලස්සන මල් වගාවක් බලන්න ආසයි නම් අපි ඉතින් ටක් ඉතින් නේද? කැපකිරීම කරන්නට වෙනවා. මම මෙයාගෙන කොළ දෙකයි යාළුවනේ ඉතුරු කරන්නේ. මේ නටුවත් කපනවා. මේක මලක් වැටිච්ච එකක්. ඔන්න මේ නටුවත් කැපුවා. ඔන්න දැන් බලන්න කොළ දෙකයි මල් දෙකයි පරණ මල කැපුවේ නෑ මම. ඒක එහෙමම තියාගත්තා. ඒක මට හොඳයි කියලා හිතුණ හින්දා. ඊගාවට ඉන්නේ මෙන්න මෙයා. මෙයා ඉතින් ලේඩි ජේන් වර්ගයක්. බලන්න ලස්සන. මම මෙයා මගේ කලින් සේල් එකට දාලා තියෙනවා. ඔයගොල්ලෝට බලන්න. ඉතින් කලින් සේල් එකෙත් මම මෙයාව සේල් එකට දැම්මා ඉතින්. මේ තියෙන්නේ මෙයාගෙත් යට තියෙනවා පරණ කොළ. ඔන්න එයාව කපලා මම ඉවත් කරගත්තා. මෙන්න මෙතනක් තියෙනවා කොළයක්. එයාගෙන කපන්නත් අමාරුයි යාළුවනේ. මොකද මේ තියෙන්නේ මෙයා පඳුරක් මේ හැදිලා තියෙන්නේ. මෙයාව කට් කරන්න කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. මෙයාගේ පැල දානවා. වටෙන් පැල දානවා. ඒගොල්ලන්ගේ ඉක්මනින්ම මලුත් වෙනවා ඒ වගේම. ඉතින් මෙයා හරීම ලස්සනයි. හරීම වටිනවා මේ බලන්න. මල් 4යි මල් 5ක් තියෙනවා. 5යි මල් 4යි පොහොට්ටු 2යි. ඒ කියන්නේ මේ පැලවලත් මේ වටෙන් දාලා තියෙන පැලවලත් මල් එනවා.
ඒ නිසා තමයි එහෙම තියෙන්නේ. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ මේගොල්ලන් නඩත්තු කරන්නත් ලේසි. ඉතින් මේ ගස් යට තිබිලා ඉතින් ඒක කොළ වැටිලා ඉතින් එහෙම තමයි නේද? අපි ඒවා නිතරම සුද්ධ කරනවා නම් හොඳයි ඉතින්. මොන්න යාගේ ඒ විදියට මම පරණ කොළ කපා ගත්තා. ඉන්න මෙයත් බටර්ෆ්ලයි ඔරේන්ජ් කෙනෙක්. මොකද මට මෙතෙන්ට අරන් එන්න පුළුවන් පොට් ටික විතරයි මම මෙතෙන්ට අරගෙන ආවේ. මොකද අරන් එන්න බෑ. ඒ තරම් හරි ලොකුයි මේ පොට් ගොඩක් ලොකුයි. ඉතින් ඒක නිසා මට උස්සගෙන එන්න පුළුවන් පොට් විතරයි මම මෙතෙන්ට අරගෙන ඇවිත් තියෙන්නේ. ඒක හින්දා මේ බලන්න මෙයාගෙත් ඕම් පැලයක් තියෙනවා. අනේ පැල දෙකක් තියෙනවා යාගෙත්. ඉතින් කට් කරන්න නැතුව මොන්න පැල දාලා තියෙන්නේ මෙයාගේ. මෙයාගෙත් මෙන්න මෙතනින් මම මෙයාව කපලා අයින් කරා. ඊට පස්සේ මෙන්න මේ අටම තියෙන මේ කොලේ මම කපනවා ওই විදියට. ඊට පස්සේ මෙන්න මෙයාවත් කපනවා. කපලා ඒකටත් ඔන්න කොළ 3යි මෙන්න මේ වගේ එක මලකුයි ඉතුරු කරා. ඊට පස්සේ තියෙනවා මෙන්න මෙයා ලේඩි ජේන් වර්ගයක්. ඔන්න බලන්න යාගේ මල් හරිම ලස්සන රෝස පාටක්. ලස්සන රෝස පාටක් මෙයාගේ තියෙන්නේ. හරිම ලස්සනයි. බලන්න මෙයාගේ මේ සීඩ් හැදිලා තියෙන්නේ. පරාගණය කරලා නෙමේ සීඩ් හැදිලා. ඉතින් මෙයාගේ නම් පැල දානවා. ඒ වුණාට කමක් නෑ. අපි ඉතින් මෙයාගෙත් කොළ ටිකක් මෙහෙම කපමු අපි. නේද? කපලා බලන්න ඕනේ. ඉතින් එයාගේ බලන්න පුංචි කාලේ ඉඳන්ම ලස්සනට කොළ ටික ලස්සනට තියෙනවා. ඉතින් හරිම දුකයි කපන්න. ඒත් කපලා බලමු අපි. නේද? වෙනසක් එන්නත් ඕන නිසා. ඉතින් මෙයාවත් මම චුට්ටක් සුද්ධ කරගන්නවා. ඔන්න ඔහොම. ලස්සන රෝස පාට මේ අලුත් මුල් තියෙනවා. කට් මුල් මේ තියෙන්නේ. බලන්න ලස්සනට හැදිලා තියෙනවා. ඉතින් එයාලගෙත් පැල අවශ්‍යයි ඉන්නවා නම් ඉතින් කතා කරන්න පුළුවන්. මෙයාගෙත් පැල තියෙනවා දෙන්න. ඊගාවට ඉන්නේ ලොකු මෙන්න මෙයා. මෙයා තමයි කොකා කෝලා. මල පෙන්නන්න ඉන්න පොඩ්ඩක් ඔයාලට මල පෙන්නන්නම්. මේ තියෙන්නේ මෙයාගේ මෙන්න මේ වගේ සීඩ් හැදිලා තියෙනවා. ලස්සන සීඩ්. ඉතින් ඔන්න බලන්න. එයාගේ මීට වඩා නම් මල ගොඩ ලොකු වෙනවා යාළුවනේ. ගොඩක් ලොකු වෙනවා මල. හැබැයි ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් නිසානේ මෙයාලා ලොකු වෙන්නේ නැත්තේ. ඉතින් ඉස්සර වෙලාම කරන්න වෙන්නේ මට මෙයාලගේ මෙන්න මේ වගේ අර කලින් කරපු විදියටම මෙහෙම කොළ ටිකක් මම අයින් කරනවා. මෙයාගේ පරණ කොළ ටිකක් අයින් කරනවා. ඔන්නෝම පේනව නේද යාළුවනේ? ඔන්නෝම කොළ ටිකක් මම අයින් කරලා ඉතින් සීඩ් හැදෙන්නත් ඕනනේ නේද? එයාට සීඩ් වලට පෝෂණය යන්නත් ඕනේ. ඒ හේතු නිසා හැබැයි මෙයාව රීපෝට් කරන්න වෙනවා යාළුවනේ. මොකද මෙයාට ගහට දරා ගන්න තවත් කොලයක් කපනවා මම. මෙයාවත් පස්සේ වෙන පොට් එකකට මාරු කරගන්න ඕනේ. මොකද මෙයාට දැන් මේකේ ඉඩ නැතිකම නෙමෙයි. මෙයාට මාධ්‍ය ටිකක් කොහොම ලං කරලා මේ ගහ ටිකක් කෙලින් කරලා ඒ විදියට හදන්න ඕනේ. මොකද මෙයාලා එකටමනේ තියෙන්නේ. හැබැයි මේගොල්ලන්ට හොඳට ටිකක් අවුවත් ඕනේ. උඩ සැර අවුව නෙමෙයි. සැර අවුව වැටුනහමත් බෑ. එතකොටත් මල් ගොඩක් පිච්චෙන්න බලනවා.
ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මෙන්න අනිත් එක්කෙනා. එයත් ඒ වගේ යන්නම් ගොඩක්ම මාධ්‍ය අඩුකමමයි. එයාට නම් මෙන්න එයත් අර කලින් වගේ අර රතු පාට එක්කෙනෙක් එයත් එයාට නම් මාධ්‍ය ටිකක් එක් කරලා එයාවත් ඒ විදිහට හදන්න ඕනේ. එයාගේ පැල දාලා තියෙනවා දැනට. ඉතින් එයාගෙත් වගේ බර වැඩිනේ. කොළ වැඩි. ඒක නිසා ඔන්නෝම කොළ කීපයක් මම කපලා අයින් කරනවා. කොළ කීපයක් මම මෙන්න මේ වගේ කපලා අයින් කරා. කොළ 3ක් කැපුවා එයාගෙත්. ඔන්න ඔය වගේ ඊට පස්සේ කොළ 2යි මලකුත් එක්ක ඒකත් ඒ විදිහට කරා. ඊගාවට තියෙන යාළුවනේ මෙන්න මෙයා. මෙයාව මතක යාළුවා මට කමෙන්ට් එකක් දාන්න. මොකද මම පළවෙනි සේල් එකට මෙයාව දැම්මා. ඉතින් ඔන්න මෙයාගේ ඊගාව මල මේ පේනවනේ පොහොට්ටුව. අනේ ඉතින් පණුවෙක් කාලා. මේ දැල්ලත් පණුවෙක් කාලා. එයාව නම් යාළුවනේ කට් කරන්න අවශ්‍ය නැහැ. ගොඩක් දුරට මේ බලන්න පැලෙනවා මේ. පැල පොකුරු වෙනවා යාගේ මේ තැන් වල. මෙයා නම් සීඩ් එකක් වගේ මට පේන විදියට බලමු. සීඩ් එකෙක් වෙන්න ඕනේ යා. ඔයගොල්ලන්ට පේනවද මේ පුංචි මලක් මෙයා පැලයක් සීඩ් එකක් වෙන්නම ඕනේ යාව නම් බලමු අපි කොහොම වෙයිද මම දන්නේ නැත්නම් කියන්නත් දෙයමට අපි යාගෙත් ඔන්න ඔය විදියට කපමු 2යි 3යි 4යි කොළ 4ක් මම කැපුවා දැනට තව කොළ 3යි මලයි පොහොට්ටුවයි තමයි තියෙන්නේ. මෙන්න බලන්න යාගේ මල බලන්න යාළුවනේ. මගේ අතත් එක්ක මල බලන්න. ඔහොම තියලා පෙන්නන්නම්කෝ. ඔන්න බලන්න මල. එයාගේ මල ඉතින් ගොඩාක් ලොකු වෙනවා මීට වඩා මල ගොඩක් ලොකු වෙනවා. ඉතින් මට ඒකයි බලන්න ඕන උනේ මේගොල්ලන්ගේ මල් වල ප්‍රමාණය මීට වඩා තව ටිකක් වෙනස් වෙයිද කියන එක. ඉතින් එහෙනම් අපි බලමු ඉදිරියේදී නේද? ඊළඟට තව කෙනෙක් ඉන්නවා මෙන්න මෙයා නම් pearl white කියන එක්කෙනා. මෙයා මේ සීඩ් හැදිලා තියෙන්නේ මෙයාගේ මේ පොහොට්ටුවක් වෙනවා. මෙයා මුලින්ම සුදු පාටට ඊට පස්සේ රෝස පාට වෙනවා. මෙයා හරිම අමුතු ලස්සන දිලිසෙන පාටක් වෙනවා. අමුතුයි මෙයාගේ වර්ණය එකින් එක වෙනස් වෙන විදිය. ඉතින් මේ බාන්න බයි කලර් උනත් මෙයාගේ මේ රෝස පාට මැද්දෙන් අමුතුම කලර් එකක් තමයි එයාගේ ඉන්නේ. මෙයාගෙත් පැල කීපයක් මම දැන් හදලා තියෙනවා. තාම ඉතින් මල් දෙන්න නෑ යාළුවනේ. ඉතින් මල් දෙද්දී මම ඕගොල්ලන්ට ඒවා සේල් කරන්නම් ඉදිරි සේල් වලදී. එයාගෙත් මම ඉතින් මෙහෙම කොළ කීපයක් කපනවා. කපලා මේ වගේ කොළ කීපයක් කැපුවා. දැන් කොළ 3යි දල්ලයි පොහොට්ටුවයි මල් 2යි. මේ මල නම් වැඩක් නැහැ යාළුවනේ. ඉතින් එයාව නම් කපලා අයින් කරත් කමක් නැහැ. මොකද එන මලටත් පෝෂණය අවශ්‍ය නිසා. ඔන්න ඔය විදියට ඒකත් හරි. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මෙයාව නම් ඉතින් දේශීය වර්ගයක්. දේශීය වර්ග තමයි අනිත් ඒවත් ගොඩක් ඒවා. මෙන්න බලන්න මල. ඒක දිග අරින්නත් හරි අමාරුයි මල. පේනවද යාළුවනේ? ඉතින් ඔය විදිය තමයි හරි දිලිසෙන පෘෂ්ඨයක් මෙයාට තියෙනවා. ඉතින් ඔහොමයි මල මෙයා ඔන්නෝම පල්ලෙහාට නැමිලා තමයි මෙහෙම තමයි මෙයා තියෙන්නේ. මෙන්න මේ විදියට. හරියට පැහැදිලි නෑ නේද ඔයගලන්ට? ඔන්න ඔය විදියට තමයි මෙයාගේ මල තියෙන්නේ. හරිද? මේක ගොඩ ලොකු වෙනවා යාළුවනේ මේ මල. ඉතින් මම මේක පරණ ගහක් වෙලත් මෙච්චරම මල් ලොකු නැති හේතුවට තමයි මම මෙන්න
මේ දේ අද මේ කරන්නේ. ඉතින් ඕගොල්ලෝ try කරලා බලන්න. මම දැන් අද මේ කරන දේ ප්‍රතිඵලයක් තියෙනවද කියන එක මම ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම් ඉදිරියේදී. ඉතින් බලමු අපි නේද යාළුවනේ. කරන කෙනෙක් ඉන්නවා නම් මේ වැඩේ මටත් කමෙන්ට් එකක් දාගෙන මේ යන්න ඔයාලා. ඉතින් මේ දේ හරිනම් මටත් කියන්න. මොකද අපිත් ආසයිනේ නේද ලොකු ලොකු ලස්සන මල් බලන්න හැමෝම ආසයිනේ. අපේ වත්ත ලස්සනට පිරිපුන්න තියෙනවට අපි කවුරුත් ආසයි. මෙන්න මෙයාටත් දැන් මම කොළ 3යි. මෙන්න මේ වගේ ලොකු මලක් එක්ක මෙයාවත් මේ විදියට ඉතුරු කරගත්තා. ඉතින් යාළුවනේ අද මම ඕගොල්ලන්ට කිව්වනේ පොහොරත් භාවිතා කරනවා කියලා. පොහොර කිව්වට මට නම් ඉතින් ඔස්මකොට් ඒවා නැහැ. නැති හේතුව ඔයාලා දන්නේ නැතුව ඇති. මොකද මට මේ පැත්තේ ඔස්මකොට් ගන්න විදියක් නැත. ඉතින් ඒ හේතුව නිසා තමයි යාළුවනේ මට පොහොර මේවට දාන්න විදියක් නැත්තේ. ඉතින් ඒක නිසා මම ඉතින් දියර පොහොර තමයි ගොඩක් දුරට භාවිතා කරන්නේ. අද මම දාන්නේ මෙන්න මේ විදියට බිත්තර කටු ටිකක් මෙන්න මෙහෙම උඩින් දාගෙන යනවා. පස්සේ තව දේවල් මම භාවිතා කරනවා. ඉතින් අද දවසේ තියෙන්නේ මට මේ දේ විතරයි ඉතින් භාවිතා කරන්න. ඉතින් යාළුවනේ එහෙනම් මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටපු ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඕගොල්ලන්ට ඒ වගේම මගේ මල් යාළුවෝ සියලුම දෙනා මාව subscribe කරලා ඒ වගේම මාත් එක්ක දිගටම රැඳිලා ඉඳී කියලාත් මම විශ්වාස කරනවා. ඒ වගේම මේ වගේ ලස්සන මල් බලන්න ඉදිරියේදී මාත් එක්ක එකතු වෙන්න කියලාත් ඕගොල්ලන්ට ආරාධනා කරන ගමන් ඉතින් මම ගිහිල්ලා එන්නම්. එහෙනම් ඕගොල්ලන්ට සුබ දවසක්. ආයෙත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. නැත්නම් මල් සේල් එකකින් හරි නැවත හමු වෙනකන් ඕගොල්ලන්ට දළදා සමිඳු පිහිටයි.